ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මාස කිහිපයක සාකච්ඡාවලින් පසුව කොළඹ මුදල් අමාත්‍යාංශයේදී ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්ව විසින් අදාළ කිවිසුමට අත්සන් තබනු ලැබුවා. මෙම කිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද මුළු ණය ප්‍රමාණය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 60ක් වන බවයි සඳහන් වන්නේ. ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සහ ණය තිරසර භාවයේ යථාර්ථයට පත් කිරීමට දායක වන අතර 2022 අප්‍රේල් සිට ණය ගෙවීම් තාවකාලිකව නවතා සිටි ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාව පුරෝගාමී සහායක් ලබා දී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම් යටතේ ගෙවීම් දිගටම කරගෙන යාමට හැකි වනවා. ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන පරිදි මෙම කිවිසුම දෙරට අතර දිගුකාලීන හවුල්කාරීත්වයක තවත් සංකේතයක් බවට පත්වනවා.